හයි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට? ඔන්න මම අදත් තව අලුත් ලස්සන කතාවක් ඔයාලට අරගෙන ආවා. මේක ටිකක් ශෘංගාරාත්මක කතාවක් නිසා පොඩි අයයි මේ වගේ කතාවලට අකමැති අයයි නම් බලන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද කතාව බලන්න. කොළඹ නගරයේ මහා මාර්ගවල සද්දබද්ද හීන්සරේ අඩුවලා යද්දී ඒ සුකෝපභෝගී නිවස ඇතුලේ රජ කලේ මහා නිශ්ශබ්දතාවයක්. නිවසේ දෙවනි තට්ටුවේ තිබුණු නිදන කාමරේ ඇඳ අද්දර සඳලි වාඩි වෙලා හිටියේ දිගු කල්පනාවක ගිලිලා. ජනේලයෙන් ගලාගෙන ආපු වීදි ලාම්පු එළිය ඇයගේ මුහුණට වැටලා තිබුණේ අමුතුම අඳුරු ලස්සනක් එක්කරමිල්. ඇයට දැන් වයස අවුරුදු 35ක්. හැබැයි ඒ වයස ඇයගේ රූපයට කිසිම හානියක් කරලා තිබුණේ නැහැ. පිරිපුන් සිරුරක් සහ තියුණු ඇස් දෙකක් හිමි සඳලි ඕනෑම පිරිමියෙකුගේ ඇස් එක සැරේන්ම ඇද බැඳ තබා ගන්න පුළුවන් විදිහේ කාන්තාවක්. ලා රෝස පාට සිල්ක් නයිටියෙන් සැරසිලා හිටපු ඇය Tamanගේම අතකින් උරහිස දිගේ පහළට පිරිමදින්නට උනේ ඇතුලාන්තයෙන් දැනෙන පාළු බව මකා ගන්න වගේ. සඳලිගේ සැමියා වන දිනේෂ් කොළඹ ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙක්. ඔහු නිතරම විදේශගත වුණේ ව්‍යාපාරික වැඩ කටයුතු නිසාමයි. මිල මුදල් යාන වාහන සියල්ලම සඳලිට ලැබුණත් ඇයට සැමියාගෙන් ලැබිය යුතු ආදරය, උණුසුම සහ එකම එක බැල්මක්වත් ලැබුණේ නැහැ. දැන් ඔවුන්ට දෙවනි වසරේ ඉගෙන ගන්නා පොඩි දරුවෙකුත් ඉන්නවා. දරුවා ළඟ කාමරයේ නිදාගත්තු පසු ගෙවෙන හැම රාත්‍රියක්ම සඳලිව දැඩි මානසික පිපාසාවකින් තනි කළා. සඳලි නැගිටලා ගිහින් විශාල කණ්ණාඩිය ඉදිරියේ හිටගත්තා. සිහින් ඉඟටිය සහ කාන්තා ලාලිත්‍ය තාමත් තරුණ කෙල්ලකගේ වගේම තියෙනවා කියලා ඇයට හිතුණා. මේ වටිනා රූපය කිසිවෙකුගේ අවධානයක් නැතිව කාමරේ හතර බිත්තියටම දිය වෙලා යන එක ගැන ඇය හිතුවේ දැඩි කනගාටුවකින්. කවුරු හරි Taman දිහා ආශාවෙන් බලනවා නම් Tamanව අගය කරනවා නම් කියන එක දැන් ඇයට ලොකු හීනයක්. ඔය අතරේ තමයි ඇයට දිනේෂ්ගෙන් පණිවිඩයක් ලැබුණේ. දිනේෂ්ගේ මල්ලි, ඒ කියන්නේ කවිෂ්ක, එයාගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹට එන බවත්, ඔහු දින කිහිපයකින් මේ නිවසේ නතරමන බවත් එහි සඳහන් වුණා. කවිෂ්ක කියන්නේ වයස අවුරුදු 21ක හැඩි දෙඩි පෙනුමක් තියෙන තරුණයෙක්. සඳලි අවසන් වරට ඔහුව දකිද්දී ඔහු පාසල් වියේ පසු පිරිමි ළමයෙක් විතරයි. නමුත් දැන් ඔහු තරුණයෙක්. කවිෂ්කගේ පැමිණීම ගැන ඇසූ මොහොතේ සිට සඳලිගේ හිතේ අමුතුම කුතුහලයක් ඇති වුණා. Tamanගින් වහනේ වන මේ කාන්තා ආකර්ෂණය ඒ තරුණයාගේ දැස් මගහරින්නට සමත් වේවිද? සඳලි කණ්ණාඩිය දෙස බලාගෙනම මද සිනහවක් පෑවා. නිවසේ විශාල සාලයට ඇතුල් වෙනකොටම දැනෙන්නේ ඒ සීතල පරිසරයයි. සඳලි සාලේ සෝෆා එක මත වාඩි වෙලා හිටියේ අද්දිග ටී-ෂර්ට් එකකින් සහ ඇඟටම හිරවුරු ඩෙනිම් කලිසමකින් සැරසිලා. ඇයගේ දරුවා ඒ වන විටත් කාමරේ නින්දට ගොස් සිටියා. එතකොටම සාලේ ප්‍රධාන දොර විවෘත වුණා. ඇතුළට පැමිණි කවිෂ්ක. කළු පැහැති ට්‍රැවල් බෑග් එකක් කරට දමාගෙන සිටි ඔහු දැන් උස හැඩි දෙඩි සිරුරක් හිමි කඩවසම් තරුණයෙක්. ජිම් ගොස් වර්ධනය කරගත් උරහිස් සහ පිරිමි පෙනුම නිසා ඔහු දෙස නොබලා ඉන්න ඇයට ලෙහෙසි වුණේ නැහැ. කවිෂ්කක්කේ කොහොමද? කවිෂ්ක සුපුරුදු සිනහවින් යුතුව සඳලි දෙස බැලුවා. කවිෂ්ක එන්න. ගොඩක් මහන්සි පාටයිලේද? සඳලි නැගිට්ටා. ඇය නැගිටින විට ඇගේ සිරුරේ හැඩේ ඩෙනිම් කලිසමට සහ තද ටී-ෂර්ට් එකට මනාව කැපී පෙනුණා. කවිෂ්කගේ දැස් මොහොතකට සඳලිගේ රූපය පුරා ඇදී ගියා. ඔහු සරලව සිනාසුලත් ඒ තරුණ දැස් තුල අමුතුම කුතුහලයක් සහ ආකර්ෂණයක් ලියවී තිබෙන බව සඳලිට වහාම තේරුණා. අවුරුදු 35ක් වුවත් Taman සතු ගැහණු ආකර්ෂණය ඒ තරුණයා ඉදිරියේ තවමත් බලවත් බව ඇයට දැනුණා. ඒ දැනීම ඇගේ හිතට ගෙනාවේ වචනයෙන් කියන්න බැරි සතුටක්. එදින රාත්‍රී ආහාර වේල ගෙවී ගියේ ඊටමත් නිශ්ශබ්ද ඒ වගේම දැඩි නොසන්සුන්කාරී වටපිටාවක. සඳලි කෑම බෙදන සෑම අවස්ථාවකදීම කවිෂ්ක හොරහින් ඇය දෙස බලන බව සඳලි නිරීක්ෂණය කළා. ඇයද වරින් වර ඔහුගේ පළල් උරහිස් සහ දෑත් දෙස බැලුවා. සැමියගෙන් වසර ගණනාවකින් නොලැබුණු ඒ අවධානය Tamanට මේ තරුණයාගෙන් ලැබෙමින් පවතින බව සඳලිට වැටහුණා. කෑමෙන් පස්සු කවිෂ්ක කාමරයට ගියත් සඳලි තනි වී බොහෝ වෙලාවක් කල්පනා කළා. එයා මන් දිහා බැලපු විදිහ සඳලි Tamanටම මුමුණා ගත්තා. ඇය සිටියේ ඊළඟ දවස්වල කුමක් සිදුවේදයි දැඩි නොයවසිල්ලකින්. කවිෂ්ක ගෙදරට ඇවිත් දවස් දෙකක් ගත වුණා. ඒ දවස් දෙකේම සඳලි සහ කවිෂ්ක අතර තිබුණේ පුදුම නිහඬතාවයක්.
ගෙදර හැමතැනකම අමුතුම නොසන්සුන්කමක් රජ කළේ සඳලිගේ හිත ඇතුළේ තියෙන පාළු බව තවත් වැඩි කරමින්. දරුවා සාලේ සෙල්ලම් කරමින් සිටි එදා හොඳටම රස්නේ තිබ්බ හවසක්. සඳලි හිටියේ Tamanගේ නිදන කාමරේ. නාන කාමරෙන් වොෂ් එකක් දාලා ආපු ඇය ඇඟ වටේට ලේස් තුවායක් විතරක් ලිහිල්ව පටලවාගෙන කණ්ණාඩියේ ඉදිරියට ආවා. මුළු කාමරේම සබන් සුවඳින් පිරීලා. තෙතමනේ රැඳුණු පැහැපත් මුහුණ උරහිස් මතින් වැටෙන තෙත කොණ්ඩේ දිහා ඇය කණ්ණාඩියෙන් මොහොතක් බලාගෙන හිටියා. කාමරේ තනියම හිටපු නිසා ඇය හිටියේ හරිම නිදහස් හැඟීමකින්. ඇය සෙමින් ඇඳුමක් අඳින්න හැදුවා විතරයි. එකපාරටම කාමරයේ දොර ඇරුණා. සඳලියක්ගේ අර මගේ කවිෂ්ක කතා කරගෙනම කාමරයට ආවේ වෙරදීමකින්. දිනේෂ් අයියා ඉන්න කාලේ මේ කාමරේ නිතරම වහලා තියෙන නිසා ඔහු හිතුවේ මේක පාළු කාමරයක් කියලා. හැබැයි ඔහුට වචනේ ඉවර කරන්න හම්බුනේ නැහැ. මුළු කාමරේම මොහොතකට ගල් ගැසුණා. කවිෂ්ක ඉදිරියේ හිටියේ තමන්ගේ සුන්දරත්වය කණ්ණාඩියේ ඉදිරියේ මවා පාමින් සිටි සඳලි. ඇයගේ පිරිපුන් පෙනුම සහ කාන්තා ලාලිත්‍ය කිසිම පෙරසූදානමකින් තොරව තරුණ කවිෂ්කගේ ඇස් ඉස්සරහෙන් දිගහැරිලා තිබුණා. සඳලි බයෙන් සහ තිගැස්මෙන් ක්ෂණිකව තුවාය තද කරගෙන ඇඟ වසාගත්තා. ඇයගේ මුහුණ ලැජ්ජාවට රතු වෙලා ගියා. හැබැයි ඇය කවිෂ්ක දිහා බලද්දි දැක්කේ වෙනස්ම දෙයක්. කවිෂ්ක හිටියේ අඩි කිහිපයක් ඈතින්. හුස්ම ගන්න තමතක වෙලා වගේ ඇස් ලොකු කරගෙන සඳලි දිහා බලාගෙන. ඔහුගේ ඇස්වල තිබුණේ සමාව ගැනීමේ බැල්මකට වඩා ඒ අසිරිමත් ගැහැණු රූපය දිහා දැඩි මවිතයකින් සහ ආසාවකින් බලා සිටින පිරිමි බැල්මක්. සමාවෙන්නක්කේ මං හිතුවේ කවිෂ්ක අපහසුවෙන් වචන ගලපමින් වහාම දොර වහලා එළියට ගියා. කාමරේ ඇතුලේ සඳලි ගිය හදවත ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගත්තා. ඇය බය වුණත් ලැජ්ජා වුණත් ඇයගේ හිත ඇතුලාන්තයෙන් අමුතුම ආඩම්බරයක් මතුවෙමින් තිබුණා. මහත්යාගෙන් අවුරුදු ගානකින් නොලැබෙනු ඒ උණුසුම් පිරිමි බැල්ම කවිෂ්කගේ ඒ තත්පර කිහිපේ නෑට ලැබිලා තිබුණා. ඒ නොසිතූ අත්වැරද්ද ඔවුන් දෙදෙනා අතර මෙතෙක් තිබුණු සියලුම සීමාවන් බිඳ දමා ඇති බව සඳලිට තේරුණා. කාමරේ සිද්ධිය වෙලා දැන් දවසක් ගත වෙලා. ඊට පස්සේ දෙන්න මුහුණට මුහුණ හම්බ වෙන පළවෙනි වතාව තමයි මේ. දවල් කෑම වෙලාව නිසා සඳලි, කවිෂ්ක සහ සඳලිගේ පුංචි පුතා තුන්දෙනාම කෑම මේසේ වාඩි වෙලා හිටියා. පුතා සාලේ ටීවී එක දිහා බලාගෙන බත් කන අතරේ මේසේ උඩ තිබුණේ පුදුම නිහඬතාවයක්. සඳලි පිටපු බත් පිඟාන දිහා බලාගෙන හිටියේ හරිම අපහසුවෙන්. එයාගේ හිතේ තාමත් දගලන්නේ ඊයේ දැකපු ඒ අසිරිමත් රූපය. සඳලි හිටියේ ලා පැහැති ගවුමකින් සැරසිලා. කෑම බෙදෙන ගමන් ඇය කවිෂ්ක දිහා හොරහින් බැලුවා. ඇයගේ ඇස්වල ඊයේ තිබ්බ ලැජ්ජාව වෙනුවට අද තිබුණේ අමුතුම ආකර්ශනීය හිනාවක්. නිශ්ශබ්දතාවය බිඳින්න හිතාගෙන සඳලි කතාවට වැටුණා. ඉතින් කවිෂ්ක කැම්පස් එකේ වැඩ කටයුතු එහෙම කොහොමද? දැන්මම යාළුවෝ එහෙම හදාගෙන ඉදි නේද? ඇය සෙමින් ඇහුවා. ඔව් අක්කේ. සෙට් එකක් ඉන්නවා. වැඩ ටිකට් කරගෙන යනවා. කවිෂ්ක සඳලිගේ ඇස් දිහා කෙලින්ම බලන්න උත්සාහ කරමින් කිව්වා. සඳලි බත් හැන්දත් අතේ තියාගෙන කවිෂ්කගේ පැත්තට මදක් නැඹුරු වුණා. ඇය හිතාමතාම ඇහුවා කැම්පස් එකේ ලස්සන කෙල්ලෝ එහෙමත් ඇති නේද? කවිෂ්කට ඉතින් කෙල්ලෙක් සෙට් කරගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. කවිෂ්ක බත් පිඟානෙන් ඇස් අරන් කෙලින්බ සඳලිගේ ඇස් දිහා බලලා පොඩි හිනාවක් දැම්මා. අනේ මන්දාක්කේ ලස්සන කෙල්ලෝ නම් ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් ඒ හැමෝටම වඩා පට්ටම ආකර්ශනීය පරිපූර්ණ ලස්සනක් තියෙන අය දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. කවිෂ්ක කිව්වේ ඊයේ Tamanට දසුන සඳලිගේ රහසින් මතක් කරලා දෙන ගමන්. ඒ වචන ටික ඇහෙද්දි සඳලිගේ මුළු ඇඟ පුරාම හිරිගඬු පිපිලා ගියා. කවිෂ්ක Tamanගේ ලස්සන ගැන තමයි ඒ කියන්නේ කියලා ඒට ෂුවර් වුණා. ඇය අමුතුම මත්වීමකින් hina වෙලා ඒ කියන්නේ කවිෂ්කගේ හිත ගිය කෙනෙක් දැනටමත් ඉන්නෝ වගේ කියලා ඇහුවා. ඉන්නවක්කේ. හැබැයි ඉතින් යා ළඟට කිට්ටු වෙන්න මට අවසර තියෙද කියන්න මම දන්නේ නැහැ. කවිෂ්ක සඳලිගේ ඇස් දිහා බලාගෙනම කිව්වා. පුංචි පුතා ළඟ ඉන්න නිසා දෙන්නාම කතා කළේ වචන පරිස්සම් කරලා. හැබැයි ඒ වචන ඇතුලේ තිබ්බ මහා ගින්දරක්. දවල් කෑමෙන් පස්සේ හැමෝම නිදාගන්න Tamanගේ කාමරවලට ගියා. පුතා කාමරේ එක්පසක හොඬටම නිදාගෙන හිටපු නිසා සඳලි Tamanගේ ඇඳට වැටුනේ මහා පාළුවකින්. හැබැයි අද අයට තනිකමක් දෙනුනේ නැහැ. කාමරේ සිවිලිම දිහා බලාගෙන අය දවල් කෑම මේසේදී කවිෂ්ක කියපු වචනයි එයා Taman දිහා බලපු ඒ පිරිමි ඇස් දෙකයි මතක් කළා. වසර ගණනාවකට පස්සේ සඳලිගේ මුළු සිරුරම අමුතුම උණුසුමකින් ගිනිගනිමින් තිබුණා. අය ඇස් දෙක පියාගත්තා.
කවිෂ්කගේ තරුණ දෑත් Tamanගේ සිරුර පුරා දැවටෙනවා වගේ හැඟීමක් අය හිතින් මවා ගත්තා. අගේ දෑත් සෙමින් අයගේමි සිරුර පුරා පහලට ඇදී ගියේ අයවත් නොදැනුවත්වමයි. සැමියාගෙන් වසර ගණනාවක් තිස්සේ නොලැබෙනු ඒ පහස අය Tamanගේම දෑතින් හොයාගන්න උත්සාහ කළා. පුතා අවදි වෙයි කියන බයට අය ඇඳේ කොට්ටේ තදින් සපාගත්තත් ඒ උමතු හැඟීම දරාගන්න බැරුව අගේ මුවින් පිට වුණු හීන් සුසුම් සද්දය මුළු කාමරේම රැවුදුන්නා. වසර ගණනාවක් පුරා හිතේ හිරකරගෙන හිටපු ඒ දෙඩි කායික පිපාසාව සහ නොසන්සුන්කම අවසානයේදී නිහන කඳුලක් එක්කම පිටවෙලා ගියේ අගේ සිරුරට අමුතුම සැහැල්ලුවක් ගෙනමින්. කවිෂ්කව සම්පූර්ණයෙන්ම Taman සතු කරගන්නා දවස ගැන හීනමවමින් දැඩි තෘප්තියකින් යුතුව අය එදා රෑ ගැඹුරු නින්දකට වැටුණා. මුළු මහත් රාත්‍රියකම නිවසේ තනිවෙන සඳලි සහ කවිෂ්ක බැල්මකින් සහ වචනවලින් පමණක් සීමා වී තිබුණු ඔවුන්ගේ රහස් ආශාවන් සීමාවන් සියල්ල බිඳ දමමින් ක්‍රියාත්මක වන ඒ තීරණාත්මක රාත්‍රිය ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න. ඉතින් අද කතාව ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ කතා තව බලන්න ආසනම් මගේ channel එක subscribe කරන්න වගේම වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන කතාවක් අරගෙන ආයි එන්නම්. එතකන් goodbye.